හයි යාළුවනේ. ඉතින් ඔන්න අපිත් ආව ටොයොටා ලංකාවකට. ටොයොටා ලංකාවේ රේස් ජීප් එක බලන්න. මේක ලංකාවේ තියෙන ෆේමස්ම ජීප් එක. පාරේ දකින්න හැමතැනම තියෙන ටොයොටා රේස් තමයි. මෙතන ටොයොටා ලංකාවේ ෂෝ කරලා තිබිච්ච කලර් එක බ්ලූ කලර් එකක්. මේක ලස්සන කලර් එකක්. මේක විශේෂත්වය ටොයොටා ලංකාවේ ඇඩ්වාන්ස් කරාම 2 month 3 month 4 month විතර යන වෙහිකල් එකක් අපිට හෑන්ඩ් ඕවර් වෙන්න. නමුත් මේ වගේ කලර්ස් එකකට යන්න පුළුවන් නම් මේගොල්ලෝ ඉන් හෑන්ඩ් මේ කලර්ස් වල වෙහිකල් තියෙනවා. අනිත් එක මේකේ විශේෂත්වය කිව්වේ කලර්ස් දෙකක් තියෙනකෝ. එකක් වහලා බ්ලැක් එක මික්ස් වෙච්ච එක. නැත්නම් වන් කලර්. මේක වන් කලර් එකක්. ඉතින් එහෙම ගද්දි මේ වගේ කලරයකුත් ලොකු ප්‍රශ්නයක් නෑ කියලා මට දැනුනේ. මේ නිවෙන් චෙක් කරනවා ඩ්‍රයිවිං පොසිෂන් එක. ඇත්තටම කියන්න ඕනේ ඉඳගෙන බැලුවම හොඳ කම්ෆර්ටබල් ගතියක් තියෙන, හොඳ ඉඩකඩ තියෙන, හොඳටම සැපටම යන්න පුළුවන් වෙහිකල් එකක් විදිහට රේස් එක හඳුන්වන්න පුළුවන්. මෙතන ඇතුලේ ඔප්ෂන්ස් ආ ඉන්ටීරියර් ප්ලාස්ටික් වලින් තමයි වෙලා තියෙන්නේ. ටොයොටා ලංකාවේ නම් කිව්වේ ජපාන් එකට වඩා මේකේ ඔප්ෂන් අඩු වුණාට ලංකාවේ රෝඩ් එකට ගැලපෙන්න අවශ්‍ය සීලුම සේෆ්ටි පැත්ත කව වෙන්න ඔප්ෂන් ටික තියෙනවා කියලා ඇත්තටම ඔව් මටත් ඒක දැනුණා. මම පොඩි ටෙස්ට් රන් එකකුත් එතන කරන්න හම්බුණා. මෙතන මේ වෙහිකල් එක ප්ලාස්ටික් වලින් තමයි ගොඩක් ඉන්ටීරියර් ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඇත්තට හොඳ ස්පේස් එකක් තියෙනවා. හොඳට වටපිට පේන විදිහට මේ වෙහිකල් එක හැදිලා තියෙනවා. ඒක තමයි මෙච්චර රේස් එක ගන්න හැමෝම try කරන්නේ. ඉතින් ඒක මතක් කරනවා නිවෙනෙන් කිවෙන් YouTube channel එක subscribe කරලා like කරලා support කරලා ගොඩක් ස්තුතියි. මේ අනිත් විශේෂත්වය තමයි මේකේ 17 inch alloy wheel එකක් එන්නේ. ඒ වගේම spare wheel එකකටත් 17 alloy wheel එකක් අපිට එක්ස්ට්‍රා හම්බ වෙනවා කියන එකත් ඒගොල්ලෝ පෙන්නුවා. ඉතින් මේ දවස්වල නිවිනෙන් කිවෙන් පොඩක් අසනීපෙන් හින්දා ඉතින් ඩබින් කරන්නලා තියෙන්නේ මට. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය වේවා.